මේදී NFA එකේ මොකද්ද transition table එක. හරි transition table එක. එතකොට මේක කොහොමද අපි DFA එකට convert කරන්නේ? මේ තියෙන DFA. DFA එකට convert කරන්නේ. එතකොට හැමතිස්සෙම බලන්න ඕන subset එකක් විදිහටනේ වෙන්නේ. ඒකයි මේ set notation එක දාලා. හරිද? set notation එක දාලා තියෙනවා. එතකොට පළවෙනි එක ගන්නවා. I start එක ගන්නවා. මේ විදිහට ලියා ගන්න. හරිද? ඊට පස්සේ ඇවිල්ලා නැති ස්ටේට් තියෙනවනේ. ඇවිල්ලා නැති ස්ටේට් ටික පිළිවෙලින් පල්ලෙහෙන් ලියා ගන්න. හරිද? ලියාගත්තු නැති ස්ටේට් ටික පල්ලෙහෙන් පිළිවෙලින් ලියා ගන්න. 2 4 කියන එක ලියලා නැහැ. 5 කියලා ස්ටේට් එකක් තියෙනවා. හැබැයි මේ ස්ටේට් ලිස්ට් එකේ ඒවා ෂෝට් ඩවුන් ලිස්ට් ඩවුන් වෙලා නැහැ. එහෙනම් ඒ දෙක ලියා. හරි ලියා ගන්න. හරිද? ඊළඟට දැන් බලනවා 2 4 කියන ස්ටේට් එක. මේ ස්ටේට් එක 2 4 කියන ස්ටේට් එකට එන්න පුළුවන් මොනවද? දෙකේදී එන්න පුළුවන් 4 6. එහෙනම් ලියා ගන්න. ලියා ගන්න හැමතිස්සෙම සෙට් එකක් විදියට. ලියා ගන්න. කවුද එන්නේ? මෙතනදී ඉන්නේ 4 6. 4 6. තව ඒ දෙකේදීනේ බැලුවේ. මෙයාගේ මේ සෙට් එකේ ඉන්නේ දෙක විතර නෙවෙයි හතරක් තියෙනවනේ. හතරේදී. හතරේදී රෙඩ් එන්න කවුද? 2 8. 2 8 එන්නත් පුළුවන්. 2 8. තේරුණා කියලා මං හිතා. හරිද? ඒ කියන්නේ මේ සෙට් එකේ දෙකට ඉන්න කට්ටිය බලන්න ඕන. දෙකට ඉන්නවා රෙඩ් නම් 4 6. 4 6. 4 6 ලියාගත්තා. හතරේදී මෙයාගේ හතරක් තියෙනවනේ. හතරේදී හතරේදී ලියා ගන්න පුළුවන් 2 8. එහෙනම් 2 8. ඒතකොට මේ තනි ස්ටේට් එක. හරි ඒ විදිහටම බ්ලැක් වලටත් බලන්න 1 3 5 හරිද 1 5 7 එතකොට ඒ ඔක්කොම ලියන්න යන්නේ 1 3 5 1 3 7 කියලා ලියන්න යන්නේ අපි දන්නවනේ කුලක එක තියෙන්න පුළුවන් එක එලිමන්ට් එකක් එකපාරයි කියලා නේ එතකොට 1 3 5 7 හරි දැන් බලනවා මේ ස්ටේට් දෙක මේ ස්ටේට් ලිස්ට් එකේ ලිස්ට් ඩවුන් වෙලා තියෙන කියලා නෑනේ එහෙනම් ඒ ටික ලියා මේක පිළිවෙල ලියා ගන්න පුළුවන් 2 4 6 8 හරිද ඒ විදිහට ලියා ගන්න. හරි. ඊළඟට අනිත් එකක් ලියා ගන්න ඕනේ. ලිස්ට් ඩවුන් වෙලා නැහැ නේ. මේ මෙතන තියෙන ස්ටේට් ටිකනේ. කොලම් එකේ මේකේ හැම ස්ටේට් එකක්ම ලියා ගන්න ඕනේ. 1 3 5 7. හරි. දැන් පහට බලන්න. හරිද? මේ පහ මෙයා. ඊට පස්සේ අර විදිහටම තමයි. පහේ තියෙන්න පුළුවන් කවුද? 2 4 6 8. sorry. මෙතන ලියා ගන්න. 2 4 6 8. ඊට පස්සේ බ්ලැක් නම් 1 3 7 9 1 3 7 9 හරි දැන් ආයි බලන්න 2 4 6 8 2 4 6 8 තියෙන ස්ටේට් එක ස්ටේට් ලිස්ට් එකේ ලිස්ට් ඩවුන් වෙලා තියෙන්නේ 1 3 7 9 1 3 7 9 නෑ එහෙනම් ඒක ආයි ලියා ගන්න 1 3 7 9 හරි ඊළඟට 2 4 6 8 ඒ ටිකට බලන්න මේ දෙකට බලනවා 4 6 තියෙන හරිද දැන් මේකේ කොටේ හින්දා පොඩක් අවුල් වෙයි හරිද ඒ විදිහට පල්ලෙහාට අර මෙතනින් මේ අන්තිමේට එන ස්ටේට් ටික මෙතනින් ඉවර වෙනකම්ම ලියාගෙන යන්න තියෙයි. හරිද? ස්ටේට් ටික ඉවර වෙනකම්ම ලියාගෙන යන්න තියෙයි. ඒතර 2 4 6 8 දෙකේදී 4 6 ඉන්නවා. 4 6 හතරේදී 2 8 ඉන්නවා. 2 8 6ේදී 2 8 ඉන්නවා. ආයි 4 6 ඉන්නවා. හරි. එහෙනම් ඒ ටික වැඩක් නැහැ නේ. ආයි ලියන්නේ නැහැ කුලකේ ඊළඟට බ්ලැක් නම් දෙකේදී 1 3 5 ඉන්නවා 1 3 5 ඉන්නවා හතරේදී 1 5 7 ඉන්නවා ඊට පස්සේ හයේදී 3 5 9 ඉන්නවා අටේදී 5 7 9 ඉන්නවා හරි අයි ලියෙන්නේ නැහැ එතකොට මේ දෙකෙත් බලනවා ආයි ලියපු නැති ස්ටේට් ඉන්නවද කියලා. මෙයා ලියලා නේ 7 2 4 6 8 ලියලා නේ. එහෙනම් 1 3 5 7 9. එහෙනම් ඒක ලියන්න. 1 3 5 7 9. හරි. ඊට පස්සේ මෙතන බලන්න 1 3 5 7ට. එකේදී 2 4. පොඩ්ඩක් ගොඩ වගේ වෙයි මේ පොඩ්ඩක් බලාගෙන තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා එකම රටාව යන්නේ ලේසි මේක. 1 3 5 7. එක නම් 2 4 හරිද ඊට පස්සේ 3 නම් 2 6 එතකොට 6 විතරයි එන්න ඊට පස්සේ 5 නම් 2 4 6 8 8 ඊට පස්සේ 7 නම්
4 8 දෙකම තියෙනවනේ එන එක බැවු. ඊට පස්සේ මෙතනදී 1 නම් 5. ඊට පස්සේ 3 නම් 5. ඊට පස්සේ 5 නම් 1 3 7 9. 1 3 7 9. හරි පිළිවෙලක ලියාගන්න 1 3 5 7 9 කියලා ලියුවා නම් ලස්සනයි. ඊට පස්සේ 7 නම් 5. එහෙනම් මේ ස්ටේට් එක ආයි තියෙනවා. මේක ලියන්න තියෙන්නේ මේ. ඒක ආයි ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ 1 3 7 9. එකට එන්නේ 2 4. 3ට එන්නේ 2 6. ඊට පස්සේ 7ට එන්නේ 4 8. 9ට එන්නේ 6 8. ඒකම තමයි. හරි. ඊට රෙඩ් එක බැලුවොත් බ්ලැක් එක බැලුවොත් බලන විදිය තේරෙනවානේ. මේ එක ගත්තා. ඒක රෙඩ් එකනේ බලන්නේ. රෙඩ් එක බලන්නේ. ඒක කවුද ඉන්නේ 2 4. ඒ 2 4 මෙතන ලියාගත්තා. එකේ. ඊට පස්සේ ආයෙත් 3 ගත්තා. 3 ගත්තා. 2 6. 2 දැනටමත් ඉන්නවා. එහෙනම් 6 විතරක් ලියන්න. හරි. ඊළඟට 7 ගත්තා. හරි. 7 ගත්තා. 4 8. 4 8. 4 ලියලා දින 8 විතරයි. 8 විතරයි. ඊට පස්සේ 9 ගත්තා. 9 ගත්තා. 6 8. 6 8 ලියලා දින 6 8 ලියන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආයෙ බ්ලැක් එකට යනවා. හරි. බ්ලැක් එකට ගියාට පස්සේ 5. ඊළඟට 3ට 5. ඊළඟට 7ට 5. 9ට 5. එහෙනම් 5 විතරයි. හරි 5 විතර එකක් තියෙනවනේ නේ. ස්ටේට් ලිස්ට් එකේ ලිස්ට් ඩවුන් කරලා තියෙන. එහෙනම් 5 එහෙම ඉන්නේ. ඊට පස්සේ 1 3 5 7 9. 1ට 2 4. 3ට 2 6. 5ට 2 4 6 8. 7ට 4 8. 9ට 6 8. එහෙනම් ඒක තියෙනවා. ඊළඟට 1ට 5. 3ට 5. 5ට 1 3 7 9. 1 3 7 9. ඊළඟට 7ට 5 9ට 5. මෙතනින් ඉවරයි. මේ තව ස්ටේට් නෑනේ. මෙතනින් ලිස්ට් ඩවුන් නොවිච්ච ස්ටේට් මේ ටික අඩංගු වෙන්නේ නැහැ. හරි. ඒ හින්දා දැන් ඉවරයි. දැන් ඉවරයි. ඊට පස්සේ අපි මේකේ end state එක ලකුණු කරන්නේ df එක end state එකක් තියෙන්න බෑ. df එකේ end state එක ලකුණු කරන්නේ මෙයාගේ end state එක 9නේ. 9 තියෙන හැම මේ set එකක්ම end state එක. මේකේ 9 තියෙනවා end state එක. මේකේ 9 තියෙනවා end state එක. තව 9 යෝතියද නැහැ. එහෙනම් මෙන්න df එක. convert කරපු df එකේ transition table එක. transition table එක. එතකොට අර කලින් කතා කරපු critical points වලින් මේ කියන්නේ state එකක් වද? ඒ කියන්නේ මොකද්ද? එක කියලා පටන් ගන්නෙ ඔහොම start එක. ඒකෙන් යනවා කාටද? red එක දැම්මම 2 4ට. හරි. ඊට පස්සේ black එක දැම්මම 5ට. හරි. ඊට පස්සේ 2 4න් රෙඩ් එක දැම්මම කාටද යන්නේ? මම ටික ලොකුවට ලියාගත්තා 2 4 6 8 ස්ටේට් එකට. හරි. මේක කියවනකොට කියවන එකේ අර වැරද්ද මම කලින් කිව්වනේ. සෙට් එකක් කියලා කියන්නේ. හරි. ওই විදිහට ඔන්න ඔහම අදින්න තියෙන්නේ. හරිද? එතකොට මේ තමයි අදාළ NF එක DF එකක් කරා කවුද subset construction use කරලා. හරි. තේරුණා කියලා මම හිතනවා.